Hello boys and girls, welcome back. ඉතින් දැන් ඔයාලා බලන්න ඉතින් මොකද්ද උනේ කියලා. ඇත්තටම කිව්වොත් මේ දෙන්න පොඩි වලියක් ගිහිලා මේ ලොකු වලියක් ගියා. ඉතින් අපි තීරණය කරා ඒක මම මෙයාගේ මාංශු දාලා දඟල් බඳින්න. ඉතින් අපි දැන් බලමු තරඟකරු ඉන්නවා මේ දාලා ඉන්නේ. ඔයාගේ මාංශුව පෙන්නන්න. මොකද හිතෙන්නේ ඔයාලට? ඉතින් මේ ඉන්නේ දෙන්න රණ්ඩුන දෙන්න තමයි මේ ඉන්නේ. ඉතින් චයින්දුයි මම තමයි මේක ප්ලෑන් කරේ. ඉතින් අපි වීඩියෝ එක දිගටම බලමු මොනවද වෙන්නේ. ඔන්න අද අපිට කරන්න තියෙන්නේ සුපිරි චැලෙන්ජ් එකක්. ඉතින් මේ චැලෙන්ජ් එකේ වෙන්නේ අපි ඉඳුවරව දඟලෙන් බැතලා දානවා. එයාට බේරෙන්න ඕන නම් එයාට අභියෝග පහකට මුහුණ දෙන්නත් වෙනවා. ඒ අභියෝග පහ ඉවර කරොත් එයාට මේ චැලෙන්ජ් එකකින් බේරෙන්න පුළුවන්. හැබැයි මෙයා සාර්ථක වුණොත් ශකබුන් සලබලාස් වෙනවා. ඉතින් මචං මෙයා ශකබුන් සලබලාස් වුණාද කියලා බලන්න අපි දින්නද මෙයා පැරදුනාද කියලා බලන්න වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. එහෙනම් මචං let's go. මේ මොකද්ද මේ? ඉතින් මේ චවිගේ අතේ තියෙනවා අරකගේ තුරේ දෙන්න තාම රණ්ඩු වෙනවා. ඉතින් අපි බලමු මේ භීෂණේ මොන වගේ භීෂණයක්ද කියලා. ඔය තියෙන යතුරු යෝහ විසික් කරලා දාන්න. අපිට ඕනේ නෑ. වැඩක් නෑ. එහෙනම් වැඩක් නෑ. අපි ඉඳුගේ චැලෙන්ජස් පහ පටන් ගමු. අරයට බේරෙන්න ඕන නම් හොඳටම රන් වෙනවා හරියන්නේ. එහෙනම් let's go to challenge. Card. හරි. නියමයි අපි දිනු දැම්මද කරා. අතු ටිකක් දීලා. ඊගලේ ලෙහා ගන්න පුළුවන්ද? කවුද මෙයාට කිව්වේ? කවුද මෙයාට කිව්වා? කවුද ස්ක්‍රිප්ට් එක? අඩෝ වතුර ගල්ලලා ඔය. වතුර ගල්ලලා. මේ ඉන්නේ අපේ හිරකාරයා. බලමු සීතලද challenge number 1. අපර තියන් මේ අයිස් වතුරකට අත තියන් ඉන්නනේ මේ පේනනේ අයිස් කැටක් තියෙනවා සීතලයි පොඩ ලං කරලා පෙන්නන්න නේ සීතලයි වතුරේ ගිහින් හරි මේකේ වතුර එකත් අයිස් වතුර තමයි දාලා තියෙන්නේ ඉතින් දැන් පටන් ගමු නේ 1 2 3 ඉතින් වැඩේට ගැම්මට බැස්සට ටිකක් වෙලා ඇද්දි ත්‍රස්ත්‍රවාදීන් ඇවිල්ලා බෝම්බයක් ගහලා ගියා. लेकिन एक सेकंड ඉතින් මචං හරියන්නේ නැහැ. මොකද කරේ සැලුනද නැහැ. තව පාරක් චැලෙන්ජ් එක පටන් ගත්තා. 2000 years later. ඉතින් ඔන්න චැලෙන්ජ් එක පටන් ගන්නවා තප්පර 30ක් තමයි. මොකද අපිත් ඔක්කොම හිටියා මේ අපි ඔක්කොම 30ක් හිටියා. මේ පොඩි දෙන්න අමාරු නයි. anyway තප්පර 30 නෙමෙයි 25 තමයි. 25. එහෙනම් තප්පර 25යි. තප්පර 25න් මෙයා ගේම ගැහුවොත් මෙයා යනවා ඊළඟ වටේට. ඉතින් අපි බලමු පුළුවන් වෙයිද කියලා. පුළුවන් වෙයිද? මොකද හිතෙන්නේ? හැම එක දිහා බලලා කියන්නේ මොනවද හිතෙන්නේ? ගැම්ම නෑ ඕන්න නා 1 2 3 1 2 3 4 5 6 7 8 9 10 11 දැන් යාට මොකද හිතෙන්නේ කියලා අපි බලමු. එන්න කැම් එක අරගෙන. ඉතින් ඔයාලා මොකද හිතෙන්නේ? සතුටුයි නේද? නියමයි. ඉතින් මෙයාගේ අත් දෙක පෙන්නන්න අපිට. රතු වෙලා මගෙත් රතු වුණා. ඉතින් එහෙනම් අපි දෙවෙනි චැලෙන්ජ් එකෙන් හමු වෙමු. මේ ඇඩ් එකක් වගේ තමයි. මෙයා විනාඩියක් තියන් ඉන්නවා. අපි බලමු. විනාඩියක් තියන් ඉඳීද කියලා. එහෙනම් 1 2 3 1 2 3 4 5 6 ඕයි මන්දින්නා ඔව් මුණ වෙන ඉතින් ඔයාලා මොකද්ද කියන්න තියෙන්නේ? මේ තාම තාම අත් දෙක වතුරේ ඉතින් ඒක දුවනවා ආන්දස්වා තද වෙලා එහෙනම් දෙවෙනි චැලෙන්ජ් හම්බෙමු.
challenge එකේ තියෙන්නේ මේ දෙහි ගෙඩියේ යුෂ සම්පූර්ණයෙන්ම බොන්න ඕනේ. කිසිම රියැක්ෂන් එකක් නැතුව ඉන්න ඕනේ. ඉතින් අපි බලමු යා ඒක කරයිද කියලා. No reaction. No reaction. No reaction. No reaction. Emotional, damn it! Ay, sola penalty. මෙයාලා බරට වැඩ හරිද කියලා penalty. කො ඉන්නවා? මේ ඉන්නේ අපේ තරහකාරයා. මේ අපි දෙහි හදනවා එන්න කොහාට පෙන්නන්න. ඒ දෙහි යුෂ මේක බොන්න ඕනේ. කෙලින්ම වතුර මුකුත් දාලා නැහැ. මේ ඉන්න මේ අපේ බල්ලා. දුන්න මේ ඉන්න අපේ අලුත් පුරුෂයා. කිසිම රියැක්ෂන් එකක් නැතුව ඉන්න ගැම්මට. Challenge number 2. ඉතින් මෙන්න තියෙනවා අපේ දෙවෙනි challenge එකේ. වල්පේනත් මේ කෝප්පේ තනිකරම දෙහි යුෂ තියෙන්නේ. ආය වතුර පෙදක් දාලා නැහැ. ඉතින් මේක බීලා කිසිම රියැක්ෂන් එකක් නැතුව ඉන්න ඕනේ. හරිද? එතකොට තමයි challenge එක දිනන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ තනගහරුව හත් දෙක බැඳලා තියෙන්නේ. ඉතින් challenge එකේ නම් පටන් ගමු. එන්න නා 3 2 කිසිම රියැක්ෂන් එක නැතිනොත් මුලං 1 2 තප්පර 10 3 4 5 6 7 8 9 10 නෑ මුල් නෑ කතා ගන්න බෑ හායි මිනුක කියේ ආයි මිනුක ඔම්මෝ ඒ challenge එකත් එහෙනම් දින්න. ඉතින් එයා ඒ challenge එකක් දිනු සීනි දැම්බර. සීනිලා. ඉතින් එයා ඒ challenge එකනු දිනු ඒ මටත් දෙන්න. මට අද බිත්තරේ කන්න වෙනවා අබ්බෝ ඉතින් අපි තුන්වෙනි challenge එකෙන් හමු වෙමු guys ඉදු අනිත් challenge එක නෝ දින්න මේ හායි හායි ඉතින් මේ Challenge number 3. ඉතින් ඔන්න තුන්වෙනි challenge එක තමයි අපේ ඉවර බැලුම කටින් කුම්බනවා. හරි කුම්බන අපි ඇති කියන එකක් කුම්බනවා. හැබැයි අත් දෙකෙන් අල්ලන්න බෑ. සාමාන්‍ය බැලුම කොහොමද කුම්බන්නේ? කටින් කුම්බන්න ඕනේ. හැබැයි බැලුම කුම්බනකොට පැන්නොත් අවුට්. එහෙනම් අපි බලමු ඉන්ටරෙස්ටිං දෙයක් කියලා මම කියනවා. ඉතින් ලංකන් යන්න. ඔන්න එන 1යි 2යි 3යි උක්මන්න බුල ආයි ඉතිරයි බුල එහෙනම් ඒ challenge එකත් ඉඳලා දින්න වෙන්න වෙන what's this bro ඉතින් හතරවෙනි challenge එකෙන් හම්බෙමු. ඉතින් හතරවෙනි challenge පොඩි සීන් එකක් තියෙන්නේ. ඒකේ මෙයා දින්නොත් මෙයාට පුළුවන් පස්වෙනි එක කරන්න ඕනේ හතරෙන්ම දිනනවා. නැත්නම් ඉතින් පොඩි සීන් එකක් තියෙන. ඉතින් ඒක වීඩියෝ එකෙන් බලන්න. එහෙනම් හතරවෙනි challenge එකේ හම්බෙමු. Challenge number 4. ඉතින් මේ ඉන්න අපේ සිරකරුවා අපි ඇතුල් දානවා. මොකද එයා හතරවෙනි challenge එක දැක්කොත් එයා දිනන්න පුළුවන්. ඒ හින්දා මෙයා දැන් දා. ඉන්න බෑ. දැන් මෙයා දාලා ලොක් කරනවා නේද? ඒක මාත් යන්නද? ආ මාත් යන්නද? ආ ඔක්කොම එන්නේ. එහෙන්න එපා එහෙන්න ඉන්න ඕනේ. අනේ මේ මං ඔය යන්න එන. එන වහනවා. දැන් මෙන්න ලොකුත් කරනවා. ආයි පේනවනේ දොරවල් ඇරෙන්න ලේසියට. එහෙනම් අපි යමු. ඉතින් මේවා තමයි ඊළඟ challenge එක. යාට තියෙන්නේ දැන් ඔයාලා දන්නවත් ඇති. ඊළඟට තියෙන්නේ මෙයාට මේ පොල්පටු පහෙන් කැමති එකක් ගන්න. එකක තියෙනවා යාළුවා. ඉතින් මම යාළුවා හොයාගත්තොත් එයා මේ challenge එකෙන්ම දිනු. එතකොට මෙයා පස්වෙනි එකට යන්නේ නැහැ. ඌ පස්වෙනි එකට යන්නේ නැහැ. හැබැයි මෙයා වෙන ඒවා හොයාගත්තොත් ඉවරයි. ඉතින් එකක තියෙන්නේ හිස් එක රෑන්ක් එක. මේකේ පාම් පිටි තියෙන්නේ. ඉතින් එයා එක ගත්තොත් එයාට පාම් පිටි මුහුණට ගහනවා. කොට ගන්න. මේකේ තියෙන්නේ ලුණු වතුර. ඉතින් මෙයා මේක තෝරගත්තොත් මෙයා ලුණු වතුර බොන්න වෙනවා. ඉතින් මේකේ තියෙන්නේ යතුර. ඉතින් මේකේ තියෙන්නේ බැලුම. දැන් හිස් බැලුම අපි කරන්නේ එයා එක තෝරගත්තොත් වතුරකට වතුර පුරවලා එයාගේ ඔලුව පුරවනවා. ඉතින් ඔක තමයි සීන් එක. ඉතින් මේක පට්ටම ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක්. ඉතින් අපි යන් අද අරගොල්ලෝ ඉන්නේ කඩේ. අපි දැන් එයාලව එළියට අරන් චැලෙන්ජ් එක
පටන් ගමු. ඉතින් ඔන්න දැන් අපේ තරඟකරු ඇතුළේ ඉන්නේ නැත්නම් අර ටික දකින්නවනේ. මම හිතනවා යතුරු ගන්න එපා කියලා. එහෙනම් ඉතින් ඔන්න අපේ තරඟකරු එනවා. ඉතින් ආරිමු 3 2 1 අම්මට උඩ ඇසුත් බැදලා ඩයල් එකේ. ඉතින් දැන් ඕමෙන්ද දැන් අපි අසුත් බැඳලා තාම තියෙන්නේ. ඔව් අසුත් බැඳලා තියෙන්නේ. තරඟකරුවෝ දැක්කන් යනවා. ඉතින් ඔන්න එනම් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ. ඇස් දෙක දෙමු. හරි. මේමයි චැලෙන්ජ් එක. මෙතන තියෙනවා පොල් කටු පහ. පොල් කටු පහක් තියෙනවා. ඔයාලට පොල් කටු පහෙන් එක පොල් කට්ටේ තෝරන්න පුළුවන්. එතන යතුරු. යතුරු තිබ්බොත් ඔයාගේ චැලෙන්ජ් එකෙන් දිනු. ඊළඟ එකට යන්න ඕනේ. දැන් අනිත් දේවල් පාක් තිබ්බා. උණුවතු තියෙනවා. එකක බැලුවා. ඔව්. අනිත් එක කිස්. හැබැයි ඔය එකක පාන් ටික තෝරගත්තොත් පාන් ටිකට මූල එක. වතුර එක හම්බුනොත් වතුර එක බෝඩ් දුන්නේ. ලුණු වතුර එක. ඉතින් හලකා බලන්න. එහෙනම් ඔයාගේ වාරේ තප්පර 10ක් ඒක දිහා හොඳින් බලන්න. එහෙනම් කිසි මේකක් නැතුව එකපාර 3ට ගණන් කරද්දී එකක් තෝරන්න ඕනේ නං ඈ. ඔන්න හිඳ ගන්නවා. 1යි 2යි 3යි. ඕ ඉතින් එයා තෝරගත්තේ බැලුම හොදärලා බෑ හිමිනයි. ඉතින් ඒක හිස් එක. මේක පාන් පිටි එක. අපරාධය කරේ. මේක ලුණු වතුර එක. මේක යතුර. ඉතින් මෙයා තෝරගත්තේ බැලුම. එහෙනම් අපි යන්. ඉතින් එයා හොඳම එක තමයි තෝරගත්තේ. ඉතින් අපි යන් හොඳම පාර්ට් එකට. ඉතින් කොල්ලෝ ටික මෙහි වැඩ වතුර පුරවලා. කවුද පුපුරන්නේ? මම පුපුර. ඉතින් අතන ඉන්න අපේ තරඟකරුවා ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න තියෙනවා අපේ ඉතින් අර තෝරගත්ත එක. මේක ඇතුළේ වතුර තියෙන්නේ. ඕකේ. හොඳට වීඩියෝ කරන්න. ඉතින් මචං ඔය ඉදුවරගේ උළු උඩ තියෙන පිටි අපි ගාපුවා නෙමේ එයාම ගහගත්ත එයා තමයි. ඒක මතක තියාගෙන වීඩියෝ එක බලමු. ඉතින් මේ අපේ තරඟකරුවා පිටින් නාවලා. ඉතින් මේක තමයි බැලුම. එහෙනම් අපි මෙයාව නාවමු. ඉතින් වගේ කට්ට දෙන්න. ඉතින් මෙන්න දේලා කට්ට අපි බේරා නේද? ඔව්. එහෙනම් 3 පිටින් දාලා වතුරක් දාලා එහෙනම්. ඉතින් මෙයා ඒක තමයි තෝරගත්තේ. ඉතින් අපි යන් අන්තිම චැලෙන්ජ් එකට මට ෂොට් එක හම්බෙන්න දන්නේ නැහැ. ඉතින් මෙයා දින්නොත් අර බිත්තරෙත් මගේ මේ අපි බලමු මෙයා අන්තිම චැලෙන්ජ් එකේනොත් දිනයිද කියලා. ඉතින් මෙයාගේ දැන් සත්‍ය බලමු අපි. ගෝ කැම් එකට මුණ පෙන්නන්න. මොනවද දෙන්නේ? ඉතින් පොඩ්ඩක් පිටිපස්සට එන්න බෑ. සම්පූර්ණම ශරීරය මෙයා පෙන්නුවොත් මෙයා හොඳටම තෙමිලා ඉන්නේ. මාවත් දෙමුණ කකුල. ඊළඟ චැලෙන්ජ් එකේ බලාගමු. මම දිනනවා. ඇයි? මම දිනනවා. ඉතින් මෙන්න අපේ ෆස්ට් බැලුන් එක. ඉතින් ප්‍රශ්න 3යි අහන්නේ. ප්‍රශ්න 3 හරියට බැලුන් 3ක් තියෙනවා. ඉතින් ලොකු තත්ත්වයක තමයි මම ඉන්නේ. මේ නීතිය අනුව බැලුන් 3යි තියෙන්නේ. බැලුන් 3යි ප්‍රශ්න 3යි. ඉතින් මම ප්‍රශ්න 3 හරියට මේවා දුන්නොත් අර බැලුන් 3න් මගේ උළුවේ තියෙන්නේ. හරිද? බැලුන් 3යි බිත්තරේ තමයි මගේ උළුවේ තියෙන්නේ. ඉතින් අපි බලමු. අරුන් දැන්නම හචින් යනවා. ඉතින් මේ ඉන්නවා අපේ අවසාන අපි තරඟකරුවා මේ ඉන්නේ. ඉතින් අන්තිම පරීක්ෂණයට තමයි යන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මට ෂොට් එක හම්බෙයිද? මෙයාට ෂොට් එක හම්බෙයිද? මේ ඉන්නේ අපේ කැමරාමෑන් ඔය කාපාර සෙට් එක නම් ඉන්නේ. ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙනම් අන්තිම චැලෙන්ජ් එකත් බලලා වීඩියෝ එක එන්ජොයි කරන්න දිගටම. ඉතින් අපි ලොකු සාකච්ඡාවක් ගියා. මොකද මෙයාගෙන් ප්‍රශ්න අහන්න අමාරු තත්ත්වයක තමයි මෙයා ඉන්නේ. ඉතින් ප්‍රශ්න දෙකකුයි අන්තිම ප්‍රශ්නෙට වෙනුවට අපි කරන්නේ මෙන්න මේක හංගනවා. මේක යා අපි යාට වෙලාවක් දෙනවා. වෙලාව ඇතුළත හෙව්වොත් මෙයා දිනු. නැත්තම් අවුට්.
ඉතින් ඔයාගෙන් මම අහන පළවෙනි ප්‍රශ්න. ලංකාවේ සලකන්න මොකද? 1 ධීවර ස්කන්ධ, 2 පිදුරු තලාග ස්කන්ධ, 3 පිදුරු තලාග ස්කන්ධ. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ දිනු මගේ කෑෂ් account එකට මේක වැටෙනවා. දෙවෙනි ප්‍රශ්නේ අහමු. දෙවෙනි ප්‍රශ්නේ 5යි 5යි එකතු කරාම කීයද? 1 15යි 2 1 15යි 2 10යි 3 25යි 4 5යි 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 එකතු කරාම කාටද? 1 15 2 10යි ඈ 10. ඒකෙනුත් එයා දිනු කෑෂ් account එකට මේකත් මට වැටෙනවා. ඕනේ මෙයාව දැන් අපි දාන්නේ අන්තිම වතාවට ඇතුළේ. මෙයා තමයි යාව බලාගන්නේ. දැන් පොර කරන මේ පොරවල ඩීල් තියෙන්නේ. හරි එහෙනම් අපි මේක හංගන්නේ මෙන්න මේ දල්සේ මානේ. කොයිද හංගන්නේ පිටා නැද්ද? ඉතින් ආර කවුද? ඔයා ගන්නේ මෙන්න මේක ඇස්සේ බලමු මෙයා දිනයිද කියලා. එහෙනම් ඉඳු දින්නොත් මට තමයි සෙට් පොච්චි අඹසරණයි. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න ඉන්න මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි දැන් විනාඩි 5 විනාඩි 4ක් තියෙනවා. හරි එහෙනම් දැන් අපි යමු එයාව ගන්න. එන්න විනාඩි 4ක් දෙනවා. 4ක් ඇතුළත මේ ගල් ගොඩේ තියෙන මේ පීරිසිය හොයා ගන්න ඕනේ නා. 3 2 1 start. විනාඩි 4 විනාඩි 4 8 9 10 A few moments later. 35 අම්මට උඩු ඉදුවර දිනුම් අයියෝ. ඉතින් අන්තිම බැලුවත් මගේ account එකට. ඉතින් තත්ත්වය සෝචනීයයි. ඉතින් අපේ ඉදුවර ජයගත්තා. ඉතින් මම පැරදුනා. ඉතින් අපි දැන් බලමු විනර්ට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඕ යෝ විනර් මල්ලි ඉතින් වාට මොකද හිතෙන්නේ? මන් දින්න බලු විතරේ ගායිද කියලා මිනුකට. ඉතින් සතුටුයිද? ඔව්. ඉතින් අපේ කට්ටිය ඉතින් අපේ වීඩියෝ එකට උදව් කරපු කට්ටිය හායි කියන්න කැම් එකට. හරි. ඉතින් මෙයාගේ කලෙහලා මගේ අතට මාංචු දාන්න දැන් ඔයාලට පුළුවන්. මේකත් මගේ account එකට. අයියෝ. ඉතින් මේක දෙනවා මං කන්නේ. ඉන්නවද යනවා. තරහකාරයෙන් ලරින්න දුකයි අප්පා. මෙහෙම තිබුණා. දැන් නෑ. ඔතනේ. ඉතරේලා. ඉතින් මොකද හිතේ? වරදක් වුණා සිතකින් නෝ. ඉතින් මෙයා මාංචු දාන්න දන්නේ නැහැ. පේනවනේ. මාංචු ගැලවෙනවා කෑලි හැලෙනවා මේ. බයි කියන්න පුළුවන්. මාංචු දාදින්නේ මම කියන්නේ. මට කියන්න තියෙන එක දෙයයි සබ්ස්ක්‍රයිබ්. අපිට 1k ගහන්න තියෙනවා ඉතින්. ජය වේවා. මුලින්ම මේ බැලුම් දාන්න පිටරෙත් දාන්න. බැලුන් දාම් බැලුන්. පුටු ඕදන්න. ඉන්නේ හිමීට මේ කයි දෙකයි තුනයි කියලා එකපාරම වන්න එපා. දෙවනි පිටරේ මං ඉමන් කැමරා මං දෙමු. අනේ මට වතු දෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න තාත්තනේ. කයි 3 2යි 3
ලයික් කරන්න ඉතින් එහෙනම් දැන් බිත්තරේ ගන්නයි බිත්තරේ ගන්නයි දැන් සූදානම් අන්න මොන වෙනවා අයියෝ නෑ එහෙම නෙමෙයි කතා කරලා විතරයි මොනේ එපා ඕම ගන්න ඔහොම අතින් ගහන්න ඕම ගහ උළුව ගලේ එපා එහෙම නෙමෙයි විතරේ ගහන්න ඕනේ නෑ නේද අයියෝ අපරාධ වෙන්න බිත්තරේ බිත්තරෙන් බේරුණා ඉතින් දැන් තියෙන්නේ මෙයාට තෑගි දෙන එකයි මෙයාව සරසන්න ඕනේ එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි අපි ඉස්සරහින් හම්බු තාත්තයි මේක රිදෙනවා ඒ අර කොහොම හිටියක් දන්නේ නැහැ මේක ලෙහෙනා බිත්තර ගලා ගියට තමයි හරියට ගැහුවේ නෑ යා බිත්තර ගන්න ආයි බැලුණා ඕ ඉතින් ඔන්න ඔහම තමයි අද චැලෙන්ජ් එක ගියේ ඉතින් හරිම සීතලයි ඉතින් අපි වීඩියෝ එකේ එන්ඩ් එකේදී හම්බෙමු ඉතින් ඔන්න දැන් වෙලාව 6යි වෙලාව ඉතින් අපි චැලෙන්ජ් එක ඉවර කරේ 12ට තමයි චැලෙන්ජ් එක ඉවර කරේ ඉතින් පරක් වුණා ටිකක් රෑ වුණා ඉතින් අපි අරයාගේ ටැග් දෙන කොටස තමයි දැන් ඉඳි පටන් ගන්න ඉතින් චවිදු මේ චැලෙන්ජ් එක ගැන මොකද හිතෙන්නේ මචං කාටවත් තේරෙන්නේ නැති බයිලාවක් අහන්න යන්නේ මේකත් නිකන් ඉදුවට පලි ගන්නවා වගේ අමුතු වැඩක් තියෙන්නේ ඉතින් ඒ දෙන්න ලොකු වලියක් ගියා ඉතින් ඒ වලියට දෙන්නම් වෙන් කරන් තමයි මම මායි මිනුකයි ලොකු ප්ලෑනක් ගෙව්වා නේද ඔව් ඉතින් ඔන්න දැන් අපි යන්නේ වීඩියෝ එකේ එන්ඩ් එකට ඉතින් අපේ channel එක subscribe කරන්න මොකද අපිට 1k ගහන්න තියෙනවා ඉතින් වැඩි කතාවක් නැතුව අපේ ඉඳුගේ tag අපි අර ලබා දෙමු ඉතින් ඉඳුට අපි ලබා දෙන්නේ කොත්තුමි එකක් ඉතින් බලන්න පොර බිත්තරේ ගැව්වේ නැහැ බිත්තරේ උළුවෙන් වැදිලා බිමට ගියා නැත්තම් ඉතින් මං ඉවරයි උළුවේ චුට්ටක් තිබේ චුට්ට ආපෝ ජීවිතේට ඔය ඕන්නේ ඉතින් එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බෙමු ඉතින් මෙන්න මේක තමයි ඉඳුගේ ටැග් ඉතින් අපි වැඩි කතාවක් නැතුව මේක අපි උයාගෙන වීඩියෝ එකේ අන්තිම පාර්ට් එකට යන්න දැන් මේ උයන ගමන් මේ බෙල්ඩි හොඳටම රෑ වෙලා ඉතින් ගයිස් මාරුම සතුටුයි ඉතින් ඔන්න අපේ ජයග්‍රාහකයා ඉන්නවා මෙතන. ඉතින් එයාට අපි කෑම වෙලක් දෙනවා. ඉතින් ඒක තමයි අපේ චැලෙන්ජ් එකේ ටැග් එයාට දෙන ගිෆ්ට් එක. ඉතින් චවිදු ෆෙස් මේ ඉන්නවා. එයාටයි මටයි නෑ. ඉතින් අපි දැන් අපි එයාත් එක්ක කතා කරමු. එයාට මොන වගේ සතුටක් තියෙන්නේ කියලා. ඉතින් ඔයාට දැන් සතුට මොකද්ද? මේකේ මම අවුට් වෙයි. අවුට් වුණේ නැදින්න. ඉතින් ඔයා දැන් මොකද කරන්නේ? මම කන්නේ නැහැ. ඕ දැන් කණ්ඩ යන්නේ ඉඳුවර. දැන් අපි බලාගෙන ඉන්නේ. ඉතින් අපි දැන් යනවා ගේම් එකට. ඉතින් මචං ඉතින් thank you very much bro. ඉතින් මෙන්න අපි කනවා. thank you very much. පොඩ්ඩක් ඉන්න. oh god. මගාර.
දැන් චවිතු මට දෙනවා. very nice taste. අතවා FIFA. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අද අපි සමු ගන්න. සුබ දවසක්. subscribe කරන්න මතක් කරලා